Hi guys, welcome back to my channel. ඔන්න අපිත් Lotus Tower එක බලන්න ආවනේ. Lotus Tower එක බලන්න එනවා නම් Pixel Bloom වගේම Observation Deck කියන මේ දෙකම බලන්න පුළුවන්. Observation Deck එක බලලා අපි ගත්ත experience එක තමයි ඔයත් එක්ක මේ share කරගන්න හදන්නේ. ඒ නිසා වීඩියෝ එක දිගටම බලන්න. අපි මේ ඇතුළට ආවේ ටිකට්ස් ගන්න Pixel Bloom and Observation Deck කියන මේ දෙකම බලන නිසා Observation Deck එක බලන්න ටිකට් ප්‍රයිස් වෙන්නේ රුපියල් 500යි. ඒක ඔයාට ගේට් එකෙන් එන ගමන්ම ගන්න පුළුවන්. ඒත් ඔයා Pixel Bloom and Observation Deck කියන මේ දෙකම බලනවා නම් ටිකට් එක ගන්න වෙන්නේ ඇතුලෙන්. ටිකට් ප්‍රයිස් ඩීටේල්ස් ඔයාට දාලා ඇති Pixel Bloom වීඩියෝ එකේ. ඒ වීඩියෝ එක බලන්න. Pixel Bloom එකේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඔයාට පුළුවන් මේ උඩ පෙන්නන ටිකට් එකකින් ගිහින් ඒ වීඩියෝ එකත් බලන්න. ඇතුළට යන්න කලින් මේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේම තියෙන ෆන් සෝන් එකක්. ඔයා රුපියල් 100 මෙතනින් දාලා මේ බටන් එක ප්‍රෙස් කරන්න තියෙන්නේ. එතකොට ඔයාට එනවා එක කොයින් එකක්. ඊට පස්සේ කොයින් එක දාලා ප්ලේ කරන්න තමයි තියෙන්නේ. දැන් මෙතන අපි කට්ටිය කොයින් අරගෙන සෙල්ලම් කරන්න හදද්දි මෙතන ඉන්න කෙනෙක් කිව්වා අපරාධේ සල්ලි දිනපු කෙනෙක් නැහැ කියලා. ඒ වුණාට ඉතින් අපි ටිකක් ආසාවට ප්ලේ කරා. දැන් මේ වීඩියෝ එක බලන ඔයා මෙතනින් ප්ලේ කරලා මොනවා හරි දිනා ගත්තා නම් මොකක් හරි මේ ටැග් එකක් වින් කරා නම් දාන්නකො කමෙන්ට් එකක්. මේකේ ඕපනින් හවස් ගැන කතා කළොත් weekdays වල ඕපනින් හවස් වෙන්නේ 9 am to 9 pm. weekends වල ඕපනින් හවස් වෙන්නේ 9 am to 10 pm. ඊට පස්සේ ඔන්න අපි යනවා උඩටම 29 වලට තමයි දැන් ආවේ. දැන් කොළඹ සිටි නරුබන්න තමයි යන්න හදන්නේ. බලමු Lotus Tower එකට කොළඹ සිටි එක වගේම අනිත් සිටිස් කොහොමද පේන්නේ කියලා. මේ පේන්නේ මොකක්ද කියලා ඔයාලා හැමෝම දන්නවා. මේ තමයි අපේ ශ්‍රී පදස්ථානය. ඉතින් මෙතනට හරිම ලස්සනට පේනවා. අද අහස පැහැදිලි. ඒකන්ද අපිට මේ ලස්සනට බලා ගන්න පුළුවන් වුණා. ඒක නේද?
ස්පෙෂල් දෙයක් ඔයාලට කියන්න තියෙනවා. දැන් මේ ඔයා ලෝටස් ටවර් එකට එනවා නම් මේ උඩට ආවම මෙතන එක එක බෝඩ්ස් ගහලා තියෙනවා. ඒ බෝඩ්ස් වල නෝට්ස් කරලා තියෙනවා. ඒ පෙන්නලා තියෙන්නේ අපි මෙතන ඉඳන් බැලුවහම ලංකාවේ ප්‍රසිද්ධ ස්ථාන පේන තැන් ටික. දැන් මම එක්සැම්පල් එකකට මේ සුගතදාස ස්ටේඩියම් එක අරගන්නම්. මෙතන ඉඳන් මේ සුගතදාස ස්ටේඩියම් එක ඔයාලට බලන්න පුළුවන්. මෙතන ඉඳන් තියෙන දුර ඒ ඔක්කොම විස්තර තමයි මේකේ තියෙන්නේ. ඔයාට සපෝට් එකක් ගන්න පුළුවන්. මේ උඩ ඉන්නවා කට්ටිය. යාලා ඔයාට හෙල්ප් කරයි. අපිටත් ඒගොල්ලෝ තමයි පෙන්නුවේ මේ හරියට මේ පේන විදිහ, පේන තැන් එහෙම. ඒ නිසා යාලගෙන් හෙල්ප් එකක් අරගෙන ඔයාට පුළුවන් මේ ප්ලේසස් ටික බලන්න. මේ වටේම තියෙනවා මේ විදිහේ ප්ලේසස්. මේ වගේ බෝඩ්ස් වල ඔයාට ඉතින් ඒවා බලන්න පුළුවන්. අනිවාර්යෙන් ගියහම බලන්න හොඳේ. එහෙනම් ඔයත් එන්න මේ එක්ස්පීරියන්ස් එක අරගෙන බලන්න කොහොමද මේ කොළඹ සිටි එක, කොළඹ සිටි එක ඔයාට මෙතනට පේන්නේ කියලා. එහෙනම් අදට සමුගන්නවා ගිහින් එන්නම්. බයි ළමයි.